ප්‍රධානම් බැංකු කිහිපයක මේ වෙද්දිත් වේකන්සි කිහිපයක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වෙද්දි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් අපසස් පෙළ විභාගෙ ලියලා ඔයාගේ වෘත්තිමය ජීවිතය බැංකු රැකියාවකින් ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔන්න හොඳ අවස්ථාවන් කිහිපයක් ඔයාට ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රධානම බැංකු කිහිපයක වේකන්සිස් ගණනාවක් මේ වෙද්දි බලා ගන්න පුළුවන්. ඔයාට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔයා ඉන්න තැනින් තවත් ඉහළට යන්න ඔන්න හොඳ අවස්ථාවක් වගේම ඉතින් උසස් පෙළ ඉවර කරපු අයටත් හොඳ අවස්ථාවන් ගණනාවක් ඔන්න විවෘත වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද තියෙන තනතුරු සහ කොහොමද ඇප්ලයි කරන්න කියලා. හරි මුලින්ම අපි කමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ වෙද්දිත් වේකන්සිස් කිහිපයක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට මේ වෙද්දි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔයාට මේ තියෙන තනතුරු වලට අදාළ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ මැනේජ්මන්ට් ට්‍රේනින් ඒ වගේ තව තියෙනවා වේකන්සිස් කිහිපයක් රෝල් කරලා. ඉතින් මේ හැම දෙයක්ම බලලා ඔයාට ඒ දේවල් වලට අදාළ සුදුසුකම් සපුරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේවට ඇප්ලයි කරන්න. ඒත් එක්කම ආෆ්ටර් A level වලින් පස්සේ ඔයාට බැංකු රැකියාවකට එනවනම් ඉන්ටර්න්ෂිප් අවස්ථා තියෙනවා. ඒ වගේම මැනේජ්මන්ට් ට්‍රේනින් කියලා තියෙනවා. ඒ දේවල් ඕපන් කරලා බලන්න අදාළ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් උසස් පෙළ විභාගයෙන් ඔන්න ඔයාට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ කමර්ෂල් බැංක් එකේ ඒත් එක්කම තවත් බැංකු කිහිපයක ඔයාට අවස්ථා ගණනාවක්ම මේ වෙද්දි වෘත වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මෙතනින් මේව ඕපන් කරලා බලන්න. ඊට පස්සේ ඇප්ලයි කරන විදිහේ සම්පූර්ණ විස්තරේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඊමේල් එකක් දානකොට අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් එකේ ඔයා ඉල්ලුම් කරන තනතුර ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් CV එක දාන්න. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ඔයාට තියෙන්නේ අදාළ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරලා සබ්මිට් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම හරියට බලලා කම්ප්ලීට් කරන්න කියලා මතක් කරනවා. හරි ඊට පස්සේ අපි ආවතින් HNB බැංක් එකට. HNB බැංක් එකේ වෙබ්සයිට් එකට ඔයා එන්න. ආවට පස්සේ බලා ගන්න පුළුවන් වේකන්සිස් කිහිපයක්ම අයාලා සඳහන් කරලා තියෙනවා. මෙතන ඇග්‍රිකල්චර් ඔෆිසර්, ඊට පස්සේ ට්‍රේනින් ඇග්‍රිකල්චර් ඔෆිසර්, වර්කින් ටු කෝල් සෙන්ටර් ඒජන්ට්, ඒ වගේ කිහිපයක්ම වේකන්සිස් තියෙනවා. ඔයාට පුළුවන් මෙතනින් බලන්න. ඉතින් ඔයා A level වලින් පස්සේ බැංකු රැකියාවකට එන්න ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාටත් තියෙනවා ස්කූල් ලීවර් ඉන්ටර්න්ෂිප් කියලා මාස 11ක ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකකට අදාළව ඉතින් ඔයාටත් මේකට ඇප්ලයි කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් මේ හැම එකක්ම ඔයාට මේ ක්ලික් කරලා බලන්න පුළුවන්. ක්ලික් කරලා අදාළ ක්වොලිෆිකේෂන් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් සහ ඇප්ලයි කරන විදිය මේ හැම දෙයක්ම මේ තුල සඳහන් කරලා තියෙනවා. ඉතින් HNB බැංක් එකේ මේ වෙද්දි වේකන්සිස් කිහිපයක්ම තියෙනවා. ඔයාට පුළුවන් මේකටත් ඇප්ලයි කරන්න. මේක හොඳ අවස්ථාවක්. ඒත් එක්කම ඊළඟට අපි ගියොතින් සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එකට. සම්පත් බැංක් එකේ තියෙනවා වේකන්සිස් ගණනාවක් මේ වෙද්දි. ඉතින් ඔයාට එයාලා කියලා තියෙනවා මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මේ හැම දෙයක්ම මේ වේකන්සිස් කිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ස්කූල් ලීවර්ස් ලෙටර් වගේම ඔයාට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔන්න ඔයා ඉන්න තැනට වඩා තවත් හොඳ පෝස්ට් එකකට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මෙතන තියෙන click here to apply කියන එක ක්ලික් කළා ඔයාට පුළුවන් මේ දේවල් වලට ඇප්ලයි කරන්න. ඊපස්සේ අපි ගියොතින් මහජන බැංකුවේ People's Bank එකෙත් වේකන්සිස් කිහිපයක් තියෙනවා. ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට පහළට වේකන්සිස් කිහිපයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයා ඕපන් කරලා බලන්න. ඔයාට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් විතරක් මේ දේවල් වලට ඇප්ලයි කරන්න. මෙතන PDF ડોකියුමන්ට් කිහිපයක් තියෙනවා. මේ හැම දෙයක්ම ඕපන් කරලා බලන්න. චීෆ් මැනේජර් කියලා තියෙනවා. සීනියර් මැනේජර් කියලා පෝස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් තනතුරු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාට මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙහෙම පහළට බලා ගන්න පුළුවන් වේකන්සිස් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයා ඒකත් බලන්න. ඔයාට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාට මෙතනදී මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඔයාට BOC බැංක් එකේ වෙබ්සයිට් එකට ආවට පස්සේ එතනත් ඔයාට බලා ගන්න පුළුවන් වේකන්සිස් කිහිපයක් මේ වෙද්දි තියෙනවා. පෝස්ට් ඔෆ් ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් කියලා. ඊට පස්සේ ඩිජිටල් මාකටිං සම්බන්ධව තියෙනවා. BOC IT සොලියුෂන් සම්බන්ධව තියෙනවා. ඉතින් මේකත් ඕපන් කරලා බලන්න. සමහරවිට ඔයාගේ තියෙන සුදුසුකම් වලට අදාළව අනිවාර්යයෙන්ම මේවට ඇප්ලයි කරන්න පුළුවන්. ආෆ්ටර් A level කෙනෙක් වුණත් එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම
ඔයාට හොඳ අවස්ථාවක් මේ දාලා තියෙන වේකන්සිස් BOC බැංක් එකේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් RDB බැංක් එකේ වෙබ්සයිට් එකට ආවොතින් ඒ වෙබ්සයිට් එකේ තියෙනවා මෙහි වෙද්දි වේකන්සි කිහිපයක්ම කෝල් කරලා එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් චීෆ් මැනේජර් කියලා තියෙනවා. ඊට පස්සේ සීනියර් මැනේජර් කියලා පොසිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට වේකන්සිස් කිහිපයක්ම ඔයාලට මේ විදිහට පහළට යද්දි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ක්වොලිෆිකේෂන් වලට අදාළ දේවල් ඔයා කම්ප්ලීට් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඒත් එක්කම බලන්න after A level ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් වේකන්සිස් තියෙනවද කියලා. මෙතන අනිවාර්යයෙන් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයා සර්ච් කරලා බලන්න ඉන්ටර්න්ෂිප් එහෙම නැත්නම් ස්කූල් ලීවර් වේකන්සිස් ඒ වගේ සර්ච් කරලා බලනකොට අනිවාර්යයෙන්ම ඔයාට අදාළව තියෙන වේකන්සිස් හඳුනගන්න බලාගන්න මෙතනදී පුළුවන්. ඊළඟට අපි DFCC බැංක් එකේ වෙබ්සයිට් එකට ආවට පස්සේ එයාලගේ තියෙනවා වේකන්සිස් කිහිපයක් සඳහන් කරලා බ්‍රාන්ච් මැනේජර් ඒ වගේ තනතුරු කිහිපයක්. ඉතින් ඔයාට මේ එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ තනතුරු වලටත් ඇප්ලයි කරන්න පුළුවන් ඉක්මනින්ම. මොකද ක්ලෝසින් ඩේට් එක එයාලා සඳහන් කරලා තියෙන්නේ මේ මාසයේ දවස් නිසා. ඉතින් ප්‍රධාන බැංකුවක් කිහිපයක තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඔයාට පුළුවන් අනිකුත් බැංකුවල වෙබ්සයිට් වලට ගිහිල්ලා වේකන්සිස් තියෙනවද කියලා බලන්න. පුළුවන් ඉක්මනින්ම මේ වේකන්සිස් තියෙනවා නම් ඒ දේවල් වලට ඇප්ලයි කරන්න. මොකද මේ මාසෙන් ඒ වේකන්සිස් ටික ක්ලෝස් වෙන්න පුළුවන්. ස්කූල් ලීවර්ස්ලටත් මෙතන ගොඩක් අවස්ථා තියෙනවා. ඒ නිසා පුළුවන් ඉක්මනින්ම මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න. එහෙම නැති වුණොත් ඔයාලට මේ අවස්ථාව නැති වෙලා යන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් කියන්න